කට පියාගෙන අහගෙන ඉන්නවද මේක? ඇයි ජනාධිපතිතුමාගේ ගරුත්වයට බාධා වෙන ආකාරයට උතුමාගේ පර්සනල් කන්ඩක්ට් එකේ මේකට කතා කරන්න දෙන්න බෑ. මේ රටේ කලින් කියනපු ජනාධිපතිතුමා අපහාස කරද්දී ඇයි යාට රිදුන්නේ නැත්තේ? ඈ ඔබතුමා ඒ මදිවට මම කතා කරද්දී මයික් එක ඔෆ් කරනවා. ඉස්සරලම විනය රැක ගන්න ඕනේ තමුන්ගේ. මේ අපේ නෙමෙයි. දැන් අපි ආවම පොයින්ට් බෝඩ් එක දෙන්නේ නැහැ. මෙතුමිට දුන්නේ කොහමද? අයි ඥාතිද? ඔබට කියලා ඉවර කරන්න. ඔයාගේ ඥාතිද? පොයින්ට් බෝඩ් එක හරිය හැමෝටම සමාන කරන්න ඕනේ. ඔයා කොහමද දෙන්නේ ඒක? අනේ මේ බබාලා නිකන් ගහ ගන්න බබා. වාඩි වෙන්න. කරුණාකර මූලාසනයට කරු කරන්න. ඔයා වාඩි වෙන්න. ජනාධිපති ජේ.ආර් ගෙනාපු ව්‍යවස්ථාවට විරුද්ධව හැමදාම මේ රටේ මිනිස්සුන්ට කතා කරලා කියලා විරෝධ පාලා අද තමන්ගේ ජනාධිපතිවරයෙක් හදාගෙන සැරින් සැරේ කෑලි කියන්න දෙයක් නැහැ. අනුර කුමාර ජනාධිපතිට පුළුවන් දැන් තුනෙන් දෙකක් තියෙනවා විදාය ජනාධිපතිට අවශ්‍ය කරන්න. අවශ්‍ය කරපුවා මේ කෑලි අයින් වෙන්න දෙයක් නැහැ. ආයේ පහසු ගනුත් නැහැ මොකුත් නැහැ ඉවරයි. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව නිර්මාණය කරු මිනිසුන්ට අපහාස කරන්නයි තමන්ගේ සමස්ත දේපලම රජයට පවරපු ජනාධිපතිවරයාට අපහාස කරන්නයි ඒක දේශපාලනිකව ඡන්දෙ දුන්නු මිනිස්සුන්ව සතුටු කරන්නයි යොදා ගන්න උවමනාවක් නැහැ. තමන්ට පුළුවන් තමන් කියපු ඉතුරු කාරණා ඉෂ්ට කරන්න. ඒක කරපුවා මේ වැඩේ ඉවරයි. ඊළඟ කාරණාව තමයි ඇයි ජනාධිපතිවරයෙකුට මේ වගේ පහසුකම් ලබා දිය යුත්තේ? ජනාධිපතිවරයා පත් වෙන්නේ ව්‍යවස්ථාව ඇතුලෙන්. ව්‍යවස්ථාවට පිටින් ලංකාවේ ජනාධිපතිවරු කවුරුත් පත් වෙලා නැහැ. ඒ ජනවරමට එකඟව පත් වෙන ජනාධිපතිවරයා මේ පහසුකම් ලබා ගන්න අතරතුර ඔබ තමුන්නාන්සේලා පත් කරපු ජනාධිපතිවරු 3 දෙනෙක් විසින් තමයි මේ පහසුකම් වැඩියෙන්ම අවභාවිතා කළා කියලා ඔබ කියන්නේ. ඒකට ඔබේ වගකීම තියෙන්නේ. 2005 1994 2015 මේ සියලු පත් කිරීම වලට උදව් කරපු මිනිස්සු අන්තිමට අපිට අනම්මනම් කියන ගමන් ඒක ගැන කතා කරන්න පටන් ඉන්නවා. මම මේ කලින් දවසකත් කියලා තියෙනවා සම්පූර්ණ පැකේජ් එක බාර ගැනීමේ වගකීම තියෙන්න ඕනේ. හැබැයි ජනාධිපති තනතුරේ වරප්‍රසාද සහ ජනාධිපති තනතුරේ මුක්තිය ජනාධිපතිවරයාට පැවතිය යුතුයි. ඒකට ආයේ කතා දෙකක් නෑ. හේතුව ඒ කාල සීමාවල ජනාධිපතිවරුන් තමන්ට පැවරෙන අභියෝග තමන්ට එන විවිධ ප්‍රශ්න විසඳීමේදී ගනු ලබන තීරණ වලට නිදහස තිබිය යුතුයි. උදාහරණයක් අරගත්තොත් වර්තමාන ජනාධිපතිවරයා මේ මොහොතේදී ඔබේ අදහස් කියවෙන විදියටම පාතාලයේ මර්ධනය කරන්න දායකත්වයේ සපයමින් ඉන්නවා තමන්ගේ පාලන කාල සීමාව තුල. ඊට අමතරව මත්ද්‍රව්‍ය නවත්තන්න තමන්ගේ පාලන කාල සීමාව තුළ උපරිම බර යොදනවා කියලා ජනාධිපතිවරයා කියනවා. හැබැයි ලෝක දේශපාලනයේ ඕන තරම් තියෙනවා ජනාධිපතිවරු විශ්‍රාම ගියාට පස්සේ සහ ජනාධිපතිවරු ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ පවා මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නවලදී ජනාධිපතිවරුන්ගේ ජීවිතය අහිමි කරපු අවස්ථා. ඒ නිසා ජනාධිපති තනතුර මේ වන්නේ අනුර කුමාරද මහින්ද රාජපක්ෂද මෛත්‍රීපාලද නෙමෙයි. මේ තනතුරට අවශ්‍ය කරන ආරක්ෂාව ගෞරවය සහ විශ්‍රාම ගියාට පස්සෙත් මේ ආරක්ෂාව ගෞරවය ලබා දිය යුතු හේතුව ඒ රටක් නියෝජනය කර ජනාධිපතිවරයෙක්. ඔය ආරක්ෂාව කියන කෑල්ල පිළිබඳව කතා කළොත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාල සීමාවේ ජානක පෙරේරාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා LTT සංවිධානය විශ්‍රාම ගිහිල්ලා හිටපු හමුදා නිලධාරියෙක්ව මාතනය කරපුව ඔබ කවුරුත් දන්නවා. ඒ නිසා ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව, ජනාධිපතිවරුන්ගේ පවුලේ ආරක්ෂාව, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂාවන පරිදි ඒ තනතුර පවත්වාගෙන යනවා නම් යා යුතුයි. ඉවත් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙවර ජනවරම ඔබට හිමි වෙලා තියෙන්නේ ඒවා ඉවත් කිරීමට එකඟ වෙන නිසා ඔබ අහෝසි කිරීම පිළිබඳව මට විවාදයක් නැහැ. හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරනවා අනුර කුමාර සානායක ජනාධිපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ එතුමාට මේකේ තියෙන බරපතලකම වැටහෙවි. සමාජයට මේ ගෙවන කාල සීමාව තුල ඊළඟ එකේදී ඔබ මේක පිළිබඳව යලි යලිත් සාකච්ඡාවට ගනීවි කියලා මම හිතනවා. හේතුව ඔබේ පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වුණාට පස්සේ රෝණ විජේවීර මැතිතුමාගේ පවුලට ඔබ සලකපු විදිහ අපි දැක්කා. ඊට අමතරව සෝමන් සමරසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් වුණාට පස්සේ සලකපෙදී ඔබේ පක්ෂයෙන් අපි දැක්කා. ඒ නිසා අනුර කුමාර සානායකටත් ඊට පස්සේ වෙන දේ අපිට දකින්න පුළුවන්. ඒ කාලේදී නායකයා බිමල් රත්නායක හරි කවුරු හරි ඉඳී ජනාධිපති වෙලා ඉන්න කාලේ පහසුකම් දෙන්න ඕන තරම් අය ඉන්නවා. දැන් මේ පෞගී දවස්වල කියුනේ විවිධ ලස්සන කාන්තාවන් Tamanට අවශ්‍ය කරන ඉඩකඩම් ටික එමෙතන මේ අවශ්‍ය කරන පහසුකම් ටික අරට ගියාම මේ හොටෙල් එක මේකට ගියාම මේක දෙනවා. හැබැයි ජනාධිපති තනතුරේ ඉන්න ගමන් ඒක බිමල්ට හම්බ වෙන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ අනුර කුමාරට ඕක හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනුර කුමාර සානායක විශ්‍රාම ගියාට පස්සේ රජයෙන් බලා ගන්නෙත් නැහැ, JVP එකෙන් බලා ගන්නෙත් නැහැ. අන්තිමට අවසානයේදී මේ සියලු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ ජනාධිපතිව. නෑ මම මේ කතා කරන්නේ අපේ කලබල වෙන්නේ මේ විනය කෝ විනය අපිට විනය උගන්වන්න ආවේ අපි වල් පැල මේ මල් පැල මොකද මේ උනේ මල් පැල වලට මල් පැල අපි වල් පැල අපිට ඕන එකක් කියයි අපි විනයක් කිව්වේ නෑ සද්ද නැතු ඉන්න අම්මෝ මේ මොකද උනේ මල් පැල ටක් ගාලා වල් පැල උනා ඕක තමයි ඊයේ නේපාලේ උනේ මේ අහගන්නකෝ මේ නිස්සබ්ද කරලා දෙන්නකෝ
මේ මගේ වෙලාව ගන්න බෑ වෙයි හරි හරි ඒක අපි වෙනම කතා කරමුකෝ දෙන්න නෑ ඉතින් කතා කරන්න ඉතින් සභාපතිතුමියනි මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ සභාපතිතුමියනි ඕඩර් සභාපතිතුමියනි ජනාධිපතිතුමාගේ ගරුත්වයට බාධාවක් වෙන ආකාරයට මේ අවස්ථාවේදී ප්‍රකාශ නිකුත් කරනවා පාර්ලිමේන්තුව තුළ මේ වෙලකට බලය ජනාධිපතිතුමාගේ ගරුත්වයට බාධා වෙන ආකාරයට උතුමාගේ පර්සනල් කන්ඩක්ට් එකෙන් මේක කතා කරන්න දෙන්න බෑ මේක ඉතාම ලැජ්ජා සහගත ප්‍රකාශයක් මේ සිද්ධ කරන්නේ හැන්සාඩ් එකෙන් වත් කරන්න මන්ත්‍රීතුමාගේ කතාව කරගෙන යන්න හරි මේකයි ඉස්සල්ලාම එයා මයික් එක ගත්තේ කොහමද පොයින්ට් එක එයා පාර්ලිමේන්තුවේ ලොක්කද එයා පාර්ලිමේන්තුවේ ලොක්කද ඔය කොහමද දුන්නේ ඇයි ඔයා කවුද මේක මගේ කතාව වෙලාව කට පියාගෙන අහගෙන ඉන්නයි තියෙන්නේ හරිද මේක මගේ වෙලාව මෙහෙට වෙන්න මේක මගේ වෙලාව ඇයි මොකක්ද අහන්නේ එයාට එයාගේ ජනාධිපතිට අපහාස කරද්දි රිදෙනවා නම් මේ රටේ කලින් කියපු ජනාධිපතිතුමට අපහාස කරද්දි ඇයි එයාට රිදුන්නේ නැත්තේ ඒ මදිවට මම කතා කරද්දි මයික් එක ඔෆ් කරනවා ඉස්සරලම විනය රැකගන්න ඕනේ තමුන්ගේ මේ අපේ නෙමෙයි කට පියාගෙන අහගෙන ඉන්නවා මේක ඇයි මගේ කතාව ඒ තමයි මාතන්නේ ඇයි මොකද මට කතාව දෙන්න සද්ද නැතුව අහගෙන ඉන්න ඔබතුමාගේ කතාව කරගෙන යන්න නියඬ වෙන්න දෙන්නේ නැනේ කතා කරන්න මට ගරු සභාව නියඬ දැන් මම අහන්නේ හරි දැන් මම අහන්නේ මම වැරදි කතාවක් කිව්වා ඒ තමයි ඊළඟ ජනාධිපති බිමල් වෙයි කියලා වැරදීමක් ඔයාද දගලන්නේ ඔයාද වටකලද කතාව කරගෙන ඊළඟ ජනාධිපති ආසද හරි අපි ඒ නිකන් අදහසක් කිව්වේ කලබල වෙන්න එපා ඉතින් හරි ඉතින් ඔයාලා පැත්තේ සජිතපත් වෙන්නේ නෑනේ කලබල වෙන්න එපා ඉතින් මට කතා කරන්න තාම දෙන්නේ නෑනේ ඉතින් ඔබතුමාගේ කතාව කරගෙන යන්න කතා කරන්නේ කොහොමද සභාපතිතුමිය මේකලු කෑ ගහනවනේ ඔක්කොම ටික එකතු වෙලා කතාව කරගෙන යන්න ඒ ඇසේ අර්ජුනාටත් දෙන්න තප්පර 30යි කියන්න ගරු මූලාසන මන්ත්‍රීතුමී තප්පර 30යි කියලා කොහෙවත් නැහැ පොයින්ට් පෝට් එකක්. හරිද පොයින්ට් එක කියලා ඉන්න එහෙම ඔයාට ඕන විදියට තප්පර 30යි තප්පර 15යි කියලා දෙන්න පොයින්ට් පෝට් එකක් නැහැ. මේක දෙන්න ඕනේ විනාඩියක්. අහන්න නෑ පොයින්ට් පෝට් එක ගන්න කතා කරන්න මට විනාඩියක් පුළුවන්. අහන්න දැන් අපි ආවම පොයින්ට් පෝට් එක දෙන්නේ නැහැ. මෙතුමිට දුන්නේ කොහමද? අයි ඥාතිද? ඔබට කියලා ඉවර කරන්න. ඔයාගේ ඥාතිද? පොයින්ට් පෝට් එක හරිය හැමෝටම සමාන කරන්න ඕනේ. ඔයා කොහමද දෙන්නේ ඒක? අනේ මේ බබාලා නිකන් ගා ගන්න එපා බබා. වාඩි වෙන්න. කරුණාකර මූලාසනයට කරු කරන්න. ඔයා වාඩි වෙන්න. හරිද? ඔයා ගා ගන්න එපා. මං කතා කරන්නේ එතුමී මට උත්තර දෙන්න. පොයින්ට් එකක් නැතුව පොයින්ට් එකක් අහන්න නැතුව කොහමද පොයින්ට් පෝට් එක දුන්නේ? ඥාතිද? මේ ඒක නීති ප්‍රශ්නයක්. ඒක නීති ප්‍රශ්නයක් කොහොමද? බලන්න. ඒක නීති සභාපති ඔබතුමාගේ කතාව කරන්න. දැන් ඇත්තට මෙහෙමයි මම කල්පනා කළේ කරුණු දෙකයි. එකක් බිමල් මහත්මයාගේ නම කියපුවාම කලබල වීමයි අනිත් එක වෙන කෙනෙකුට ලස්සනයි කියපුවම තව එක්කෙනෙක්ට කලබල වුණා. ඔයාට වඩා යා ලස්සනයි කොහමද? ඔයා නටන්න ඕනේ නැහැ ඒකට. ඔයා වඩා ලස්සනයි. ඔයා නටන්න එපා බොරුවට ඒකට හරිද? ඒක තමයි කතාව. ඊළඟ එක ඇයි ඔයාලටත් ඒ වගේ ලස්සන හොයාගත්තා ජනාධිපති වෙන්න. විනාඩියක් කාලයක් දැන් විනාඩියක් මට කතාවක් කරන්න දුන්නේ නැහැ නේ මේගොල්ලෝ. හරිද වෙන දේවල් කියනවා ඔයාලා කෑ ගාපින් ඉඳනේ. මේක මට කියන්න ඕන වෙච්ච කාරණාව මෙන්න මේකයි. ජනාධිපතිවරයාගේ පවුලේ පහසුකම් සහ විශ්‍රාම ගියාට පස්සේ ආරක්ෂාව වෙන්නේ ඊයේ නේපාලයේ ඇතිවෙච්ච ප්‍රශ්නයත් ඒ වගේ එකක්. ඊයේ පෙරේද වෙනකන් නේපාලයේ බොහොම සාවකාමීව තිබුණා. ආණ්ඩුවේ මැදිහත් වීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දෙනවා. අවසානයේදී ජනප්‍රියව තිබිච්ච කොමියුනිස්ට් ආණ්ඩුවක් තිබුණේ. දැකත්තයි අර ඔක්කොම ටික විසිකලාම්. ෂණිකව වෙච්ච දෙයක්. ඒ නිසා ජනාධිපතිවරයාගේ විතරක් නෙවෙයි විශ්‍රාම ගිය අයගේ ජීවිත පව අහිමි කරනවා මේ වගේ හදිසි අරගල වලින්. මේ අරගල නිර්මාණය කරන්නේ රාජ්‍යයට විරුද්ධව. රටට විරුද්ධව. රටක නායකයෙක් කියලා කියන්නේ ජනාධිපති කියන්නේ රට ඇතුළට විතරක් මිනිහෙක් නෙවෙයි. මේ ප්‍රශ්නේ විසඳ ගන්න යනවා නම් අපි ලෝකයේ ඇතුළේ ධනවත් රටක් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා ලෝකයේ අනිත් රටවල් එක තරම් කරන්න. ලෝකයේ අනිත් රටවල් ඒ වගේ වෙලාවට මේ රටවල් වලට කුමන්ත්‍රණ කරනවා. කුමන්ත්‍රණ කරපුවා මේක වෙනුවෙන් ආරක්ෂා කරන්න රාජ්‍ය ආරක්ෂා කරන්න අවසානයේදී සිද්ධ වෙන්නේ රාජ්‍ය ඇතුළටමයි. ඒ නිසා අනවශ්‍ය පරිදි
පාලනය මෙහෙවන කාල සීමාව තුළ කෙටි කාලීනව ජනප්‍රියත්වය උදෙසා මේ වගේ තීරණ ගැනීම හරහා පිටතින් තියෙන කණ්ඩායම් වලට මේ රාජ්‍ය අනාරක්ෂිත කරන්න අරාජික කරන්න අවස්ථාවක් ලැබෙනවා. අවසානයේදී එක අගමැතිවරයාගේ බිරිඳ මිය යනවා. එකම වරද ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණීම. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ආවා කියලා ඒ වගේ කුමන්ත්‍රණකාරී අරගලවලදී නවත්තන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයෙක්ගේ අගමැතිවරයෙක්ගේ විශ්‍රාම දිවියේ ආරක්ෂාව පවා රාජ්‍යයේ වගකීමක්. විශ්‍රාම වැටුපක් ලබා දෙන එක රාජ්‍ය වෙනුවෙන් ජනාධිපතිවරයා මිය ගියොත් වැන්දබුව කෙරෙහි ඉරිසියාව වෛරය නිර්මාණය කරන එක සදාචාර සම්පන්න රටකට වගකීමක් නෙවෙයි. ඒක තමයි මට කියා ගන්න ඕනේ උනේ. රටේ නායකයා කියලා කියන්නේ මේ රට ගොඩනැගීම උදෙසා අමාරු තීරණ ගන්න කෙනාට එයා විශ්‍රාම දිවියට ගියාට පස්සෙත් මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒක අනුර කුමාර වෙන්න පුළුවන්. ඒක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි වග කියන්න ඕනේ මේ රට ගොඩනැගීම උදෙසා අමාරු තීරණ ගන්න එයාට නිදහස තියෙන්න ඕනේ. ඒක තමයි මට කියා ගන්න ඕනේ උනේ. ඇතිවෙච්ච ප්‍රශ්නවලදී ඊළඟ කාරණාව තමයි රාජ්‍ය පවත්වාගෙන යාම අතරතුර ගරු මන්ත්‍රීතුමා අවසන්ද කාලය වැඩිපුර විනාඩියකුත් දුන්නා. ඊළඟ කතා කරන්න හමුන්නේ නෑනේ. ඊළඟ කියන්න ඕන කාරණාව තමයි මේ විශ්‍රාම වැඩුප ගැන සැරිසරේ කියනවා. 1977 එන්.එම්. පෙරේරා සමගි පෙරමුණු ආණ්ඩුවයි ජේ.ආර්. ජයවර්ධන විපක්ෂ නායකවරයා එකතු වෙලා තමයි මේ විශ්‍රාම වැටුප මන්ත්‍රීවරුන්ටත් අඳුල්ලා දුන්නේ. මොකද්ද ඊළඟට අයින් කරන්න යන්නේ? ඒක දැමීමේ අරමුණ උනේත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. කිසියම් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මැතිවරණයකින් පරාජයට පත් වුණා කියන්නේ එයාගේ දේශපාලන දිවිය ඉවරයි කියන එක නෙවෙයි. ඊළඟ අවුරුදු 5 පත්වෙන ආණ්ඩුව හරියට මේක නොකළොත් නැවත වතාවක් අර පෙරදුණු මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ජනතාව විසින් දෙනවා. ඊළඟ අවුරුදු 5ත් විපක්ෂයේ කාර්යභාරයේ ජනතාව සමග කරන්න තමයි 1977 ඔය විශ්‍රාම වැටුප ගෙනත් දීලා තියෙන්නේ. එහෙම නැතුව ඕකෙන් සැප විඳින නෙවෙයි. ජනාධිපතිවරයා වේවා විශ්‍රාමික ජනාධිපතිවරු වේවා ඒගොල්ලන්ගේ වැන්දපු බිරිඳවරු වේවා කිසියම් සීමා සහිත පාලනය කළ පහසුකම් දීම හැර ඒක දේශපාලන අවියක් ලෙස භාවිතා කරලා ජනප්‍රියවාදී වැඩවලට යොදා ගන්න එපා. ඔබට ලැබිච්ච ජනවරමට අනුව මේක එකඟයි. හැබැයි මේක ඇතුලේ අභ්‍යන්තර මතවාදයට විරුද්ධයි. හැබැයි මේක මේ රට අරාජික වෙන්න පවා හේතුවක් වෙනවා. හේතුව ජනාධිපතිවරු තීරණ ගත යුත්තේ තමන්ගේ රට ගැන එතනින් ඉස්සරහට තමන්ට වෙන බලපෑම් ගැන නොසිතා. News Hub. Peopleizing the news.